හෙලෝ හෙලෝ නාමල්ලයිද? ඔව් මලගේ. මේ අයියාගේ නීතිඥ මේක සම්බන්ධ ප්‍රශ්නයක් එනවා. ඒක මොකද අයියේ? ඒක ප්‍රශ්නයක් නෑ නේ මම. ඒක කරපු එකක් නෑ. ඒක යනවා සෝෂල් මීඩියා වල ලොකුවට ඒකයි. ඔව් සෝෂල් මීඩියා වල යනවා ඉතින්. ඔව් එතකොට අයියලා රජේ අයියා මේ වරාය අපනයන මේ ලොකුවට තිබුණ මේ මේකේ මේ ඇමතිකම දීලා තිබුණේ සාමාන්‍ය පෙළවත් පාස් නැති රෝහිත අබේකුණවර්ධන නේද? කාටද මල්ලේ? නෑ රෝහිත අබේකුණවර්ධන. රත්තරන් කියලා කියන්නේ. හැබැයි ඉතින් රෝහිතලා මාළි බොරු කියලා තිබ්බේ නෑනේ. එයාලා සුසුකම් ගැන ඇත්ත කියලා තිබ්බා නේද? එතකොට මේ දැන් මෙතන කතානායකගේ ප්‍රශ්නේ ඔව් සුසුකම නැති එක නෙවෙයි. ඔව් එයා බොරු කිව්වනේ ඡන්ද ගන්න. බොරු කිව්වා. ඒ කියන්නේ ආචාරකමක් තියෙනවා කියලා වෙලා මේ වේදිකාවේ කිව්වද මිනිස්සුන්ට? නැත්තම් ඒක නම් දන්නේ නැහැ මල්ලා. දැන් එයා ඉල්ලාස්සනේ මොකක් කරලා තින්නේ හේතුවක් නැත්නම් ඉල්ලාස්සන්නේ නෑනේ. ඕ නෑ ඕක මේ ওই විදිහට මේවා කරාට පස්සේ මේ රනිල් වික්‍රමසිංහ දුන්න බාර් පර්මිට් ගැනවත් අරව ගැනවත් මේවා ගැනවත් අයියලා කියන්නේ නැතුව මේක ගැනම ලොකුවට පෙන්නනකොට මිනිසුන්ට විහිළුවක් නෑ නෑ බාර් පර්මිට් දීපේ කොහෙන්න ඕනේ. ඒකයි මේ තනතුරු මේ ආණ්ඩුව අනිවාර්යෙන් වෙනවා කියලා තිබ්බනේ නේ. ඔව් තනතුරු ගැන කියලා කිව්වොත් එහෙම අයියලාගේ ආණ්ඩුවේ ගොඩක් මේ ඇමතිකම් දරුවේ මේ සාමාන්‍ය පෙළව පාස් නැති මිනිස්සු මේ උගත්කමක් නැති මිනිස්සුනේ. ඔව් මල්ලා බෑ කට්ටිය කවුරු බොරුකාරයෝ නෙවෙයි නේ කියන ප්‍රශ්නේ. එයාලා ඒ වුණාට අයියා වංචාව වැඩවලට හොර වැඩවලට මේ වෙලාව දැන් CID එකට යනවා නේ මිනිස්සු. ඒවා ඉතින් මල්ලි උසාවි ගිහිල්ලා නිදොස්කෝ නිදහස් වෙනවද වැරදිකාරව වෙනවද කියන එක උසාවියන්නේ තීන්දුව කරන්නේ නේද? ඒවා මට උපකල්පනය කරන්න බෑනේ. අයියා ඇත්තටම මේ සිවිල් නඩු සංග්‍රහයේ පළවෙනි වගන්ති දෙක මොකක්ද අයියා? ඒක මල්ලි දන්නේ සංග්‍රහය බල්ලානේ කියන්නේ. ඒ කියන්නේ නීතිඥවරු එක දන්නේ නැද්ද අයියා? නීතිඥවරු දෙකොල්ලක් ඉන්න මල්ලි ක්‍රිමිනල් ලෝයර්ස් වෙනම ඉන්නවා සිවිල් ඉන්නවා. ඉතින් මං කරන්නේ ක්‍රිමිනල්. ඈ? මං කරන්නේ අපරාධ නීතියනේ මල්ලි. අපරාධ නීති සංග්‍රහයද දෙක දන්නේ. ඔයාට ඕක මේ සුජීවට කෝල් කරලා අහන්නකෝ. දැන් සුජීව පාර්ලිමේන්තුවේ ඉන්නවා මාත් එක්ක. එහෙමද? ඔව්. හරි thank you. මම නම්බර් එවන්නද? නෑ එපා නම්බර් එක තියෙනවා.